ආයිබෝවන්. දවසේ ලග්න පලාපල, සතියේ ලග්න පලාපල, මාසයේ ලග්න පලාපල, ඒ වගේම තමයි විශේෂ ග්‍රහමාරු පිළිබඳව සෑමදාම දැන ගැනීම සඳහා අපගේ YouTube channelය subscribe කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. ආයිබෝවන් වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. 2025 මාර්තු මාස 19 වන බදාදා. ඉර උදාව පෙරවරු 6:12ට, ඉර බැසීම පස්වරු 6:20ට, රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 12:12 සිට 1:41 දක්වා, සුබ දිශාව උතුර, මරු සිටින දිශාව නිරිත. මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල වෙනදාට වඩා උද්‍යෝගයෙන් යුතුව ඔබගේ වැඩ කටයුතු නිම කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබගේ ආදායම් ලැබීමේ තිබූ ගැටලු නම් අඩුවන බවක් පෙනෙන්නට තිබෙනවා. වගේම ඔබගේ මතයටම අන් අය ගරු කිරීම හේතුවෙන් ඔබට බොහෝ සතුටු වීමට හැකියාව ලැබෙන දවසක්. ඔබ විවාහ නොවී සිටි අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වන දිනයක් බවට පෙනෙන්නට තිබෙනවා. රාජ්‍යාංශයෙන් උදව් උපකාර ලැබෙනවා. වගේම දුර බැහැර ගමන් යෙදෙන දිනයක්. කාර්මික ශේෂ්ත්‍රයේ රැකියා කරන අයට ඉතාමත්ම යහපත්. ඒ වගේම තමයි නිරෝගීව සිටීමට හැකියාව ලැබෙන දිනයක් නිසා අද දවස ඔබට ඉතාමත්ම සුබදායක දිනයක්. ජය වර්ණය වෙන්නේ රතු පැහැය, ජය අංකය වෙන්නේ අංක 9. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල සංචාර කිරීමට ආරාධනා ලැබෙන දිනයක්. ඒ වගේම තමයි ඔබගේ පියාගේ දියුණුවට උපකාර ලැබෙන නිසා ආර්ථික දියුණුවක් අද දවස තුල ඇති වෙන්න පුළුවන්. වාහන ලැබීමට බලාපොරොත්තුවක් ඔබට තියාගන්න පුළුවන්. වගේම ඊ타ත්ම වාසනා ගුණයක් පෙනෙන්නට තිබෙනවා. විවාහ ජීවිත ගත කරන අයට ඔබට නැවුම් බලාපොරොත්තු ඉටුවන බවක් පෙනෙන්නට තිබෙනවා. වගේම නව මිතුරු සම්බන්ධතා ගොඩනැගීමට අද දවස ඊ타ත්ම සුබදායක දවසක්. වෙනත් අයට උදව් කරන දිනයක් නිසා ආගමික කටයුතු වල නිරත වීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය තත්ත්වය නම් තරමක් පිරිහෙන බවක් පෙනෙන්නට තිබෙනවා. හෘදයාබාධ ආදියට වැඩි වීමට ඉඩකඩක් තිබෙන නිසා ඒ ගැන ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. පුළුවන්කමක් තිබෙනවා නම් ඊශ්වර දෙවිඳුට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 5. මිථුන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල මානසික වේදනා දැනෙන දිනයක් ලෙස පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි සතුරු කරදර වැඩි වෙනවා. වගේම මේ නිසා ඔබ යන ගමන් පිළිබඳව සැලකිලිමත් විය යුතුමයි. නීති මාර්ග ගැටලුවට ලක්වීමට ඉඩ කඩ තිබෙනවා. ඒ වගේම තමයි හදිසි අනතුරු ආදී ඇතිවීමට හැකියාව තිබෙන නිසා gedara පරිසරය තුල ඔබ ඉවසිලිවන්තව කටයුතු කළ යුතුම දිනයක්. ඔබගේ රැකියාමය කටයුතු වලට බාධා ඇතිවීමටත් ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි අකුසල් ක්‍රියා කිරීමට පෙළඹෙන දිනයක් නිසා ඔබ පාලනය කරගෙන දවසේ වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි පුළුවන්කමක් තිබෙනවා නම් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම යහපත්. ජය වර්ණය කොළ පැහැය, ජය අංකය අංක 5. කටක ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ඔබගේ අදහස් වලට වෙනත් අයගේ ගරු කිරීම හේතුවෙන් මෙතෙක් තිබූ බාධක ඉවත් වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. හවුලේ කරන ව්‍යාපාර කටයුතු උසස් දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. වගේම විදේශයන්හි ලැබීම් වලට අද දිනේ ඊ타ත්ම සුබදායක දිනයක්. ඒ වගේම තමයි ඔබේ ඥාතීන්ගෙන් ඔබට ආදරය, කරුණාව ලැබෙනවා. වගේම විනෝද චාරිකා ආදියටද අද දවසේ ඊ타ත්ම සුබයි. යහපත් මිත්‍රයන් ඇසුරු කිරීම සඳහා ඔබට හැකියාව ලැබෙනවා. වගේම එයින් වාසිදායක තත්ත්ව පවා ඇති වෙන්න පුළුවන්. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ඊ타ත්ම යහපත්. ඒ වගේම තමයි අද දිනය තුල ඔබගේ පවුලේ අය සමග සතුටින් කාලය ගත කරන්න පුළුවන්. වගේම පුළුවන්කමක් තිබෙනවා නම් විලඳ පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම යහපත්. ජය වර්ණය ක්‍රීම් පැහැය, ජය අංකය අංක 2. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ඔබගේ පිය පාර්ශවයේ ඥාතීන් සමග ආරවුල් ඇතිවීමට වැඩි ඉඩකඩ තිබෙන දිනයක්. ඒ වගේම තමයි අකුසල් වලට සිත යොමු වෙනවා. වගේම හදිසි අනතුරු ආදිය ඇතිවීමට ඉඩකඩ පවතිනවා. හිතුවක්කාරී ස්වභාවයේ හේතුවෙන් ඔබට ගෘහ ජීවිතය තුළ යම් පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.
ප්‍රේම සම්බන්ධතාවල ගැටලු ඇති වෙනවා වගේම ගින්දර ආශ්‍රයෙන් කරන කටයුතු වලින් ඊ타ත්ම ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. ඒ වගේම තමයි අද දවස තුල දැහැමි සිතින් යුතුව දවසේ කටයුතු කළහොත් ඔබට තිබෙන ගැටලුකාරී තත්වයන් ඔබට තිබෙන බොහෝ අපලදායක තත්වයන් ඉවත් කර ගැනීමට හැකියාව පවතිනවා. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම යහපත්. ජය වර්ණය රතු පැහැය, ජය අංකය අංක 1. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල අධ්‍යාපනය ලබන අයගේ එම තත්වයන් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. ඒ වගේම තමයි ඔබ බාරගත් වැඩ කටයුතු ඉතා සාර්ථකව අවසන් කරගන්න පුළුවන් දවසක්. ඔබගේ ආදායම් තත්ත්වයේ සුබ බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේම කැලෑ ආශ්‍රිත විනෝදචාරිකා යෑමට ඔබට සිතගෙන දෙන්න පුළුවන්. ඒ වගේම තමයි සහෝදරයන් සමග තිබූ අමනාපකම් අඩු වෙනවා වගේම ක්‍රීඩා කටයුතු වලින් ජයග්‍රහණ ලැබීමට වාසනාව තිබෙනවා. වෙනදාට වඩා වැඩ කටයුතු වල කඩිසරකමක් ඇති වෙනවා අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි මව් පාර්ශවයේ ඔබගේ වැඩ කටයුතු වලට ඊටමත් උසස් සහයෝගයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊටාත්ම සුබයි. ජය වර්ණය කොළ පැහැය, ජය අංකය අංක 5. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල නීති ගැටලු ඇතිවීමට ඥාතීන් සමග වාද විවාද ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන කල්පනාකාරීව සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබගේ සිතේ සැනසීම තරමක් අඩු වෙන්න පුළුවන් වගේම ගෘහ ජීවිතය තරමක් ගැටුම් සහිත බවක් පෙනෙන්නට තිබෙනවා. සතුරු පීඩා වැඩි වෙන දිනයක් වගේම අධ්‍යාපනයට දුර්වල බවක් ඇති වෙන්න පුළුවන්. වියදම් ආදියද වැඩි වෙනවා වගේම රථ වාහනවල ගමන් බිමන් යෑමේදී තරමක් ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. පපු ආශ්‍රිත රෝග බාධ තත්වයන් වැඩි වීමට පවා ඉඩකඩ පවතිනවා. ඔබ විමසිලිමත්ව සෑම දෙයකට ඉදිරිපත් වූහොත් අද දවස සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. පුළුවන්කමක් තිබෙනවා නම් ඊශ්වර දෙවිඳුට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 6. වෘශ්චික ලග්න හිමිය ඔබට අද දිනය තුල සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබෙන දිනයක්. ඒ වගේම තමයි කරන කියන ව්‍යාපාර කටයුතු වැඩි දියුණුවෙන් දියුණුවට පත් වෙනවා වගේම ප්‍රබෝධයෙන් කල් ගෙවීමට හැකියාව ලැබෙන දිනයක්. ඒ වගේම තමයි ඉංජිනේරු වෘත්තීන් වල යෙදෙන අයට අද දවස තුල රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේම ධනය ලැබීමෙන් මෙතෙක් තිබූ ගැටලු විසඳෙන දවසක්. ප්‍රේම සම්බන්ධතාවට නම් තිබූ බාධක තරමක් ඉවත්ව යන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔබගේ ආගමක භක්තිය වැඩි වෙනවා වගේම හිතුවක්කාර ගති ඉවත් වෙයි. ඔබගේ ගෘහ ජීවිතය වාසනාවන්ත ලෙස කටයුතු කිරීමට අද දවස් තුල ඔබට අනිවාර්යෙන්ම හැකියාව ලැබෙනවා. පුළුවන්කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම යහපත්. ජය වර්ණය රතු පැහැය, ජය අංකය අංක 9. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල වෙනත් අය සමග සුහදශීලීව කටයුතු කරන දිනයක්. ඒ වගේම තමයි බැංකු කටයුතු වලින් ඔබගේ ධනය වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා වගේම ගෘහ ජීවිතයේ ඊ타ත්ම සාමකාමී. නව මිතුරු සම්බන්ධතා ගොඩනගෙනවා වගේම විදේශ රැකියාව ලැබීමට අද දවස් තුල වාසනාවක් පෙනෙන්නට තිබෙනවා. ඔබගේ කතිකත්වය තුලින් වෙනත් අය තමාට අවනත වන බවක් පෙනෙන්නට තිබෙනවා. දත් රෝග සෑදීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඥාතීන් සමග සමගියෙන් සිටීමට අද දවස් තුල හැකියාව ලැබෙනවා වගේම අද දවසේ ලාභ බලාපොරොත්තුවෙන් කරන වැඩ කටයුතු සියලුම දේ සාර්ථක වෙනවා. පුළුවන්කමක් තිබෙනවා නම් ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම යහපත්. ජය වර්ණය රන්වන් පැහැය, ජය අංකය අංක 3. මකර ලග්නයෙන් උපන් ඔබට අද දින තුල ශරීර සෞඛ්‍ය ඊ타ත්ම යහපත්. ඒ වගේම තමයි රැකියාවේ ගෞරවනීය තත්වයන් ඇති වෙනවා වගේම ආරක්ෂක අංශවල නියුතු අයට අද දවස සුබදායකයි. සමාජ කටයුතු සඳහා වැඩිපුර කාලය ශ්‍රමය වැය කරන දවසක් වගේම යහපත් මිතුරු ඇසුර ලැබෙන දවසක්. මෙතෙක් තිබූ කරදර තරමක් අඩුවීමට ඉඩකඩ පවතිනවා. ඔබගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනිවාර්යෙන්ම සාර්ථක කරගන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ වගේම තමයි
ඔබගේ සහෝදරයන් සමග සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා වගේම ගෘහ ජීවිතය වාසනාවන්ත වන බවක් පෙනෙන්නට තිබෙනවා. හිසේ රෝග සෑදීමට අද දවස් තුල වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. පුළුවන්කමක් තිබෙනවා නම් විෂ්ණු දෙවිඳුට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඊ타ත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය. ජය අංකය අංක 8. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල මානසික චිත්ත පීඩා වැඩි වන දිනයක්. ඒ වගේම තමයි නිර්භීත කටයුතු වලට ඔබ පෙළඹෙනවා වගේම වෙනත් අය සමග අදහස් සුවමාරයේදී තරමක් ඉවසිලිවන්තව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබ ආගමික දහමට නැඹුරුව කටයුතු කළ යුතුම දිනයක්. ඔබ ගනුදෙනු කිරීමේදී අද දවස තුල වංචාවලට හසු වීමට වැඩි ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි නව මිතුරු සම්බන්ධතා ගොඩනැගීමේදී පවා විමසිලිමත්ව කටයුතු කරන්න. හදිසි අනතුරු වලට ලක්වීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි උෂ්ණාධික රෝග තත්වයන් සෑදීමට පවා ඉඩකඩ පවතිනවා. ගින්දර ආශ්‍රිත රැකියාවල නිරත වන අයට අද දවස තුල අවධානයකින් යුතුව කටයුතු කිරීම වැදගත් වෙනවා. පුළුවන්කමක් තිබෙනවා නම් විෂ්ණු දෙවිඳුට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඊ타ත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය. ජය අංකය අංක 6. මීන ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල යහපත් මිතුරු වැසුරක් පැවැත්වීමට හැකියාව ලැබෙන දිනයක්. ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙනවා වගේම මෙතෙක් රැකියාවේ තිබූ කරදර තරමක් අඩුවන බවක් පෙනෙන්නට තිබෙනවා. සොහොයුරන් වෙනුවෙන් කාලය ගත කරන්නට ඔබට හැකියාව ලැබෙනවා වගේම විවාහ අපේක්ෂිත අයට යහපත් මංගල යෝජනා ඉදිරිපත් වන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි වෙනත් අයගේ සිතුම් පැතුම් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා. සියලු අපේක්ෂාවන් සාර්ථක වෙනවා වගේම මූල්‍යමය තත්ත්වය යහපත් බැවින් අද දවස තුල ගෘහ ජීවිතය හා විවාහ ජීවිතය තුල සමගිය වඩාත් වැඩි වෙන දිනයක්. අද දවස තුල ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඊ타ත්ම යහපත්. ජය වර්ණය වෙන්නේ රන්වන් පැහැය. ජය අංකය අංක 3.